අපි ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද කිහිපයක් එහි තේරුම සහ උදාහරණ සමග බලමු. 171 fight සටන් කරනවා. soldiers fight bravely. සොල්දාදුවන් නිර්භීතව සටන් කරනවා. they fight against injustice. ඔවුන් අසාධාරණයට එරෙහිව සටන් කරනවා. 172 finish අවසන් කරනවා. I finish my homework. මම මගේ ගෙදර වැඩ අවසන් කරනවා. she finishes the work early. ඇය වැඩ ඉක්මනින් අවසන් කරනවා. 173 fix හදනවා. I fix the chair. මම පුටුව හදනවා. he fixes the computer. ඔහු පරිගණකයේ අලුත් වැඩියා කරනවා. 174 force බල කරනවා. they force him to leave. ඔවුන් ඔහුට යන්න බල කරනවා. the wind forces the door open. සුළඟ දොර විවෘත වෙන්න බල කරනවා. 175 forget අමතක කරනවා. I forget his name. මම ඔහුගේ නම අමතක කරනවා. she forgets her bag. ඇය තම බෑග් එක අමතක කරනවා.